මේ වීඩියෝ එක කරන්නේ ජූනි මාසයේ වැඩපිළිවෙල පිළිබඳ පොඩි දැනුවත් කිරීමක් කරන්න. ජූනි මාසයේ පොඩි අලුත් වැඩ ගොඩාක් පටන් ගන්නවා. ඒකින්ද මේ තමයි වීඩියෝ එක කරන්නේ. විශේෂයෙන්ම මේ පාර විභාග ලියන්න ඉන්න ළමයිට MCQ points class එකම දැන් පටන් ගන්නවා. ඉතින් ඒ ගැන ලොකු විස්තරයක් කරන්න තමයි මේක වීඩියෝ එක කරන්නේ. මම මෙහෙම දෙයක් කියන්නම්. මුලින්ම අපි දැන් මේ වීඩියෝ එකේ 2025 ලියන්න ඉන්න ළමයිට 26 ළමයිට 27 ළමයිට ඔක්කොටම එකට තමයි කරන්නේ. හරිද? එතකොට නැත්නම් මට අර වෙලාව නැති හින්දා මේ වීඩියෝ තුනක් කරන්න අමාරුයි. ඒකින්ද එකම වීඩියෝ එකේ ඔක්කොම ටික කියනවා. එතකොට පළවෙනි මුල් ටිකේ කියන්නේ මේ පාර විභාග ලියන 2025 දරුවන්ගේ පන්ති විස්තර. ඊළඟට 2026 දරුවන්ගේ විස්තර කියනවා. අවසානටම කියන්නේ 2027 දරුවන්ගේ විස්තර. එතකොට 2027 දරුවෙක් බලනවා නම් අවසාන ටික විතරක් බැලුවා නම් ඇති. මුල් ටික අවශ්‍ය නැහැ. හරි නේද? හරි. එහෙනම් පුතාලා මේ අපේ වැඩේ පටන් ගමු. එන්නකෝ. මේ පාර ලියන දරුවෝ. මේ පාර ලියන දරුවන්ට තමයි වැදගත්ම දේවල් ගොඩක් තියෙන්නේ. මොකද ස්පීඩ් රිවිෂන් එක අපි ගිය මාසේ පටන් ගත්ත එක ලස්සනට වැඩේ යනවා. MCQ points එක ඊටාම වැදගත් එකක්. ඒ ගැන කොහොමද කරන්නේ කොහොමද කින්ද මන්ද ඔක්කොම ටික මම මේ වීඩියෝ එකෙන් කියනවා. හරි. මේ අහගන්නකෝ. මුලින්ම අපි normal revision පන්තිය ගැන කතා කරමු. 2025 normal revision පන්තියේ මේ මාසේ අපි කරනවා දාරිත්‍රක නල කම්පන තන්තු කම්පන කතා කරනවා ඩොප්ලාචරණය කතා කරනවා දෝලන තරංග වල එතකොට ඉවර වෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආරම්භ කරනවා ඉවර කරන්න බැරි වෙනවා. ඉලෙක්ට්‍රොනික විද්‍යාව කොටසක් කරන්න පුළුවන් වෙයි මේ මාසේ. තාප මිතිය අපි කතා කරනවා. හරි එතකොට මෙන්න මේ ටික තමයි මේ මාසේ අපේ වැඩපිළිවෙල කොහොමත් අපේ ටාගට් එක තියෙන්නේ මාස තව 2කමාරක් ඇතුළත සිලබස් එක ඉවර කරගන්න රිවිෂන් පන්තිය. එතකොට ඕක තමයි මේ රිවිෂන් පන්තියේ වැඩසටහන ලොකු මේකක් සීන් නැහැ. සාමාන්‍ය විදිහටම අපි යනවා රිවිෂන් පන්තියේ වැඩසටහන. මේ දැන් මම මේකට යන්න පෙර තව පොඩි දේවල් ටිකක් කියන්නම්. මම මෙතනින් එහාට යන්න පෙර මේ දැන් ඔය MCQ points class එක හැමෝම හෙවලා තිබ්බා. ඒ වගේම විභාග අනුමාන. දැන් අපි මේ මොහොතේ මම මේ වැඩපිළිවෙල රෙකෝඩින් කරනවා. හෙට උදෑසන මම විභාග අනුමාන රෙකෝඩින් කරනවා. විභාග අනුමාන රෙකෝඩින් කරලා ඒ ඔක්කොම ඔයාලට දෙනවා. ඒ කියන්නේ මේක බලන ළමෙක් අනිවාර්යෙන් විභාග අනුමාන වීඩියෝ එක බලන්න කියන එක මම කියනවා. හරිද? හරි මේක දැන් MCQ point එකේම අපි ඉස්සරහට එනවා. ඒක සුපිරි වැඩක්. මේ පොඩ්ඩක් දුර යන්න වෙනවා. ඒකේ චුටක් තියෙනවා. ඒකෙන්ද පොඩක් අහගෙන ඉන්න. එතකොට මේ රිවිෂන් පන්තියේ තියෙන්නේ YMB එකේ තියෙනවා බදාදා 2:07:30 2:30 වෙනකම්. ඊට පස්සේ ද ෆස්ට් එකේ ඒකේ උදේ ටිකක් තියෙන්නේ 7:30 වෙනකම් තියෙනවා. ඊට පස්සේ ඔන්ලයින් දරුවන්ට බදාදා ක්ලාස් එක රෙකෝඩින් එක දෙනවා. බදාදා 7:30 2:31 රෙකෝඩින් දෙනවා. හරිද? මේ ලයිව් දෙනවා. ඒ කාට හරි ලයිව් සම්බන්ධ වෙන්න බැරි නම් රෙකෝඩින් බලන්නත් පුළුවන්. එහෙම පුළුවන් දැන් සමහර ළමයිට බදාදා වෙන දිස්ත්‍රික්කවල ක්ලාස් තියෙනවනේ. ඒතොර ඒ ළමයිට සම්බන්ධ වෙන්න බෑනේ. දැන් උදාහරණයක් හම්බන්තොට ගාල්ල මාතර එහෙම දරුවන්ට පුළුවන් මේ බදාදා යාලට වෙන ක්ලාස් එකක් තියෙනවා නම් අපි රෙකෝඩින් එක බලන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ normal revision එකේ වැඩපිළිවෙල ඔහොම තමයි. ඊට පස්සේ එන්න අපි speed revision එකට. සර් speed revision එකේ මොනවද කරන්නේ මේ මාසේ? මේ මාසේ speed revision එකෙත් දාරිත්‍රක ඒ කට්ටියටත් හම්බ වෙනවා. දැන් මේ speed revision එකේ දරුවන්ට අපි ගිය මාසේ සම්බන්ධ වෙච්ච කට්ටියට යාන්ත්‍ර විද්‍යාවේ ටිකයි විද්‍යුත් ශාස්ත්‍රයයි අපි දීලා තියෙන්නේ. එතකොට ස්පීඩ් රිවිෂන් ළමයිට මේ මාසේ දාරිත්‍රක කරනවා යාන්ත්‍ර විද්‍යාවේ වෘත්ත චලිතය, භ්‍රමණ චලිතය, ද්‍රව ස්ථිතිය කරනවා. ඊළඟට ඒ ළමයිට තාප මිතියත් කරනවා. ඊට අමතරව මේ මාසේ අවසානට වගේ ධාරා විද්‍යුතේ පටන් ගන්නවා. අවසානට මුලදිනේ මේ අවසානට පටන් ගන්නවා ධාරා විද්‍යුතය. මේක තියෙන්නේ ඔන්ලයින් විතරයි. කුරුණෑගල නුවර ළමයිට ෆිසිකල් නෑ. තියෙන්නේ ඔන්ලයින් විතරයි. ඒක තියෙන්නේ සෞන්දර්යය. මම ටයිම් එක කොහොමද කියලා කියන්නම්. තාම ගෲප් එකේ දැනුවත් කරන්නම්. සෞන්දර්යය තමයි තියෙන්නේ. හරි. දැන් මම ඊළඟ කාරණේට යන්නත් ඉස්සරලා තව පොඩි දෙයක් කියන්න තියෙනවා. මේ පාර ඔය මේ ලියන ළමයිට ඔයාලට පුතේ මේ WhatsApp එක ගොඩක් වෙලාවට ගෲප් එකට වඩා මේ ටෙලිග්‍රෑම් ගෲප් එකක් හොඳයි කියලා හිතනවා. හේතුව මේ ගොඩක් ළමයි WhatsApp එකට තිබ්බහම මේ ඒ ළමයි WhatsApp යූස් කරපුවාම ටයිම් වේස්ට් වෙනවා. ඒකින්ද ළමයි ගොඩක් කට්ටිය
මේ ටෙලිග්‍රෑම් ගෲප් එකක් තිබ්බොත් හොඳයි කියලා මතේ තිබ්බා. ඒකෙන්ද ටෙලිග්‍රෑම් ගෲප් එකකුත් මං හදන්න මේ ටෙලිග්‍රෑම් ගෲප් එකට හැමෝම ජොයින් වෙන්න. හේතුව ඒකට අග මැසේජ් එහෙම බලන්න පුළුවන්. ඒකෙන්ද හැම ළමයෙක්ම ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වෙන්න කියලා හිතේ තියාගන්නකෝ. එතකොට ලේසි මම අනුමාන වීඩියෝ එක මේකට මූලිකත්වය දීලා වැඩේ කරන යන්න. එතකොට ළමයි WhatsApp එකෙන් අයින් වෙලා Telegram එකට එනවා කියන්නේ හොඳයි. එතකොට ඉතින් මේ ටයිම් වේස්ට් වෙන්නේ නැහැනේ. ඒකෙන්ද ඒකට මම ප්‍රමුඛ ස්ථාන දෙන්නේ ගොඩක් මැසේජ් ඒකට දාන එකෙන්ද හැම ළමයෙක්ම Telegram group එකට සම්බන්ධ වෙන්න. හරි. මම ඒක දානවා. ඊළඟට මේ මාසේ පේපර් ක්ලාස් එක. අමුතු විදියකට පේපර් ක්ලාස් යන්නේ. දැන් මේ මාසේ ගිය මාසෙත් අපි එහෙම කරා. මේ මාසේ ඉඳලා අමුතු විදියකට යන්නේ. දැන් ගිය මාසේ අපි තිබ්බේ සවුන්දා නුවර ඊට පස්සේ කුරුණෑගල මාරුවෙන් මාරුවට වගේනේ. සමහරලාට උදේ කුරුණෑගල හවස නුවරනේ. එහෙම කරන්නේ නැහැ. අර හේතුව කෙමිස්ට්‍රි ක්ලාස් වෙන හින්දා අපි ඔක්කොම කරන්නේ රිවිෂන් එක තියෙන දවසේ. නුවර නම් අඟහරුවාදා 2:30 5:30. කුරුණෑගල නම් බදාදා 2:30 කුරුණෑගල නම් ටිකක් වැඩි වෙලාවක්. 6:00යි කාලෙ විතරනකම් යනවා. පේපර් ක්ලාස් තියෙනවා. පේපර් අංක 46 47 48 49. විශේෂයෙන්ම දැන් ඕක ඔන්ලයින් දරුවන්ටත් පුතේ මේකම දෙනවා. බදාදා දෙන එක දෙනවා. ගෲප් එකේ ඔක්කොම ටයිම් ටේබල් දානවා. බදාදා දෙන එක ඔන්ලයින් ළමයිටත් දෙනවා. බදාදා ලයිව් දෙනවා. බැරි ළමයිට රෙකෝඩින් දෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මොනවා හරි ඔයාලට ටයිම් ටේබල් ගැටලුවක් තියෙනවා නම් ගෲප් එකේ අපේ නම්බර මම පස්සේ කියන්නම්. ඒ කට්ටිය කතා කරලා අහන්න. එතකොට ඒ කට්ටියත් ඔයාලට උත්තර කියයි කොහොමද කියලා. මේ මොකද්ද මේ පේපර් එක? විතා වැදගත්. මෙච්චර කාලයක් ගොඩක් ගුරුවරු කරන්නේ අපිත් කරේ ළමයි ලියනවා, අපි සාකච්ඡා කරනවා, අපි බලලා දෙනවා. ඔයාලා පේපර් බලපුවාම කරන්නේ ඔයාලා ලකුණු කීයද කියලා බැලුවා ලකුණු 25යි. පෙරලා බැලුවා තමන්ගේ අඩුපාඩු මොනවද කියලා බලන්නේ නැහනේ. ඇත්තටම වැඩක් නැහැ ඒකේ. ටයිම් මැනේජ් වැඩක් නැත්තේත් නැහැ. පේපර් ලියන එකේ වැඩක් තියෙනවා. ටයිම් මැනේජ්මන්ට් හැදෙනවා, එහෙම හැදෙනවා. හැබැයි ඔයාගේ අඩුපාඩු ඔයාට අඳුන ගන්න නම් කරන්න ඕනේ ඔයාගේ පේපර් එක ඔයාම බැලුවා නම් තමයි හරි. අන්න එහෙම වැඩපිළිවෙලක් අපි හදලා තියෙනවා මෙතන. එකක් මටත් ලේසි අය මට පේපර් බලවන්න ඕනෙත් නෑ මට ලේසි එකක්. ඒක හරි. හැබැයි මේකේ වැඩිම බෙනිෆිට් තියෙන ඔයාට. ඇයි ඒ? ඔයාගේ අඩුපාඩු ඔයාටම තේරෙනවා. ඔයා බලලා ඔයා හරි ගස ගත්තාම ඔයාට තේනවා මේ පියවරට මට ලකුණු අඩු වෙනවා. මේ පියවර ලකුණු එකතු වෙන්න මම මේ පියවර ලියන්න ඕනේ. මම මේ පියවර ලියන්න ඕනේ නෑ. අන්නේ අදහස ඔයාට එනවා. ඔයාම පේපර් එක බලද්දි නැත්තම් කරන්නේ ලකුණු බැලුවා ලකුණු 42යි. පෙරලා බැලුවා ඇති. ඉවරයි. අය ගෙදරින් මොනවත් බලන්නේ නැහැ. ඉතින් පේපර් ක්ලාස් එකේ පුතේ ඔන්ලයින් දරුවන්ටත් ඔය වැඩේමයි වෙන්නේ. ගෙදරදී පේපර් එක ලියන්න පැය දෙකක් හරි පැය තුනක් හරි ටයිම් තියලා පැය දෙක ලියන්න. ලිව්වට පස්සේ වීඩියෝ එක බලන්න නැත්තම් ලයිව් එකට සම්බන්ධ වෙන්න. සම්බන්ධ වුණාට පස්සේ ඔයාට ඔයාගෙම අඩුපාඩු බලලා ඔයාට ඔයාගෙම ලකුණු ප්‍රමාණය බලන්න පුළුවන්. මම පියවරෙන් පියවර මේ පියවර ලකුණු 5යි මේ පියවර ලකුණු 3යි එහෙම දෙනවා. එතකොට ඔයා ගාව මේ පියවර තියෙනවා නම් ලකුණු දා ගන්න පුළුවන්, පියවර නැත්නම් ලකුණු අයින් කර ගන්න පුළුවන්. එතකොට ඒක තමයි මම හිතනවා හොඳම මෙතඩ් එක. හරි. ඊට අමතරව ජූනි මාසේ එක පුල් පේපර් එකක් තියෙනවා. ඒක මම ගෲප් වල දැනුවත් කරන අවසානට වගේ වෙන්න තියෙන්නේ එක පුල් පේපර් එකක් තියෙනවා. හරිද? හරි. ඉතින් ඕක තමයි මේක. එතකොට පේපර් ක්ලාස් එකේ තව මොන හරි ගැටලු තියෙනවා නම් පුතේ කතා කරලා අහගන්න. මම මේක වීඩියෝ එක කරන්නේ කියන්නේ සාරාංශයක් පොඩි දල අදහසක් දෙන්න මොකද්ද කරන්නේ කියලා. කවුරු හරි ළමෙක් හිතනවා නම් පේපර් එක ඔන්ලයින් කරොත් සාර්ථක වෙයිද කියලා ඇත්තටම ඔන්ලයින් කරන්න පුළුවන් සාර්ථක. ඔයාට ඔය අවංකව පැය දෙකක් ගෙදර ඉඳලා ලියන්න. ලියලා රෙකෝඩින් එක බලන්න. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් තමන්ගේ ලකුණු කොච්චරද අඩුපාඩු හරි ගසගෙන යන්න පුළුවන් මේ වැඩේ. දැන් ඉතින් ඔයාට ඔය අවංක වෙන්න එපයි. අය වෙන වැඩක් නැහැ නේ. ඊට අමතරව පුල් පේපර් එකක් තියෙන පැය 5 එකක්. ඒක නම් මම විස්තර කියන්නම් ඔන්ලයින් ළමයි කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඒ ටික තමයි. ඊළඟට වැදගත් එකට යන්න පෙර MCQ පොයින්ට් එකට අලුත් මේකට යන්න පෙර මම තව පොඩි දෙයක් කියන්න. දැන් මේ අපි රිවිෂන් පන්තියේ මේ වෙනකොට තනිකර ව්‍යුහගත. ඒ කියන්නේ මුළු සිලබස් එකටම දාලා ව්‍යුහගත කරන වැඩපිළිවෙල පටන් ගන්න තියෙන්නේ. අනික ඇත්තටම අපි මේ වෙනකොට ව්‍යුහගත ඔක්කොම කරලා ඉවරයි. කියන්නේ විවාහයට එන්න කරන්න අවශ්‍ය එන ටික ඔක්කොම ටික කරලා ඉවරයි වගේ දැන්. ඒකෙන්ද සම්පූර්ණ ව්‍යුහගත ප්‍රශ්න පේපර් මේ 4ක් තියෙන ඒවා ව්‍යුහගත විතරක් තියෙන පේපර්ස් පන්තිය තුල දැන්ටමත් කරන්න පටන් ගන්න තියෙනවා. හරි. දැන් එන්නකෝ වැදගත්ම දේ MCQ පොයින්ට් පන්ති. ඇත්තටම පුතේ වැදගත්ම එක තමයි MCQ පොයින්ට් පන්ති. ඔයාගේ සමහරක් ගොඩක් ළමයි ඉන්නවා මේ වෙනකොටත් MCQ
ලකුණු 20 ගණන් MCQ 30 ගණන් සබ්ජෙක්ට් පුළුවන්. MCQ ලකුණු 30ට අඩුයි ගොඩක් ළමයිගේ. කොහොමද ඕක 40 පැනලා ගහගන්නේ? ගොඩක් ළමයිට තියෙන ප්‍රශ්න නැහැ 20 ගණන් 19 18 17 10 ඔහොමනේ තියෙන්නේ. ඔයා දැන් කල්පනා කරන කොහොමද මේක මේ වැඩි කරලා ගන්නෙ? කොහොමද මේක මේ තව චුට්ටක් වැඩි කරගන්නේ? හරි කොහොමද සර් මේක හරියට කරගන්නේ? සර් හිතෙන්නෙම නැහැ. MCQ හදාගන්නේ කොහොමද කියලා හිතෙන්නෙම නැහැ. කොච්චර කරත් MCQ ලකුණු වැඩි වෙන්නේ නැහැ. කොච්චර කරත් නැහැ. ව්‍යුහගත නම් ලකුණු වැඩි වෙනවා, රචනත් වැඩි වෙනවා. කොච්චර කරත් වැඩි වෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ඒකට තමයි MCQ points පන්ති තියෙන්නේ. අර ඔයාලට මම group එකේ මම දාලා තියන්නම්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ 32 වෙච්ච දුවගේ ඒ දුව මේ එදා අපේ 26 ක්ලාස් එකේ ඇවිලත් කතාත් කරා. ඒ දුව ඒ ක්ලාස් එකේ කතා කරපු වීඩියෝ එකේ මේ තියෙනවා මේ ඒ දුව විභාගේ ලං වෙනකන් ෆිසික්ස් MCQ තිබිලා තියෙන 20 ගණන් විතර. හැබැයි MCQ points පන්ති නිසා MCQ හදාගෙන ගිය අවුරුද්ද නම් මාස 4ක් විතර කරේ. එම හදාගෙන ඒ ළමයාගේ අවසාන විභාගයේදී MCQ 40 ගණක් හරි ගිහිල්ලා තියෙනවා. ඒතර එක්කෙනෙක් විතරයි මම මේ කියන්නේ. ඒකෙන්ද MCQ points පන්ති ඉතා වැදගත්. පාඩමෙන් පාඩමට අරගෙන මම කියන්නේ මුළු සිලබස් එකෙන් පුළුවන් වෙයි කියලා මාස 5කින් කරන්න වෙලාව මදි. මේ අවශ්‍යම පාඩම් ටික විතරක් විශේෂයෙන්ම වැඩිමුරම MCQ වෙන පාඩම් ටික තෝරාගෙන ධාරා විද්‍යුතය, තාපය, ඒ වගේ යාන්ත්‍ර විද්‍යාවේ හැම වැදගත්ම ටික ඒවා ටික අරගෙන මම පාඩමෙන් පාඩමට එකින් එකට එන්න පුළුවන් MCQ point වෙනම කරනවා. ශේෂ්ත්‍ර, දාරිත්‍රක ඔය ඔක්කොගෙමනේ කරනවා. පාඩමම නැවත කියලා දෙනවා වැඩක්. ඒ කියන්නේ MCQ points කියලා දීලා ඒකට දාලා MCQ එකක් දෙකක් කරලා එහෙම ලොකු වැඩ පිළිවෙලක් යනවා. එතකොට මතක තියාගන්න MCQ points කරනවා පුතේ තාපය යාන්ත්‍ර විද්‍යාව මේ මාසේ පටන් ගන්නවා. ඒකේ දැන් අර ඔක්කොම ගොඩක් ක්ලාස් තිබ්බේ පුතේ ෆිසිකල් තිබ්බනේ. normal revision එක නගර දෙකෙන් ෆිසිකල් තියෙන ඔන්ලයින් උත් තියෙනවා. ස්පීඩ් රිවිෂන් එක ඔන්ලයින් විතරයි. පේපර් ක්ලාස් එක නගර දෙකේම ෆිසිකල් උත් යනවා ඔන්ලයින් උත් යනවා. MCQ points පන්තිය කුරුණෑගල දරුවන්ට විතරයි ෆිසිකල් යන්නේ. කුරුණෑගල දරුවන්ට විතරයි ෆිසිකල් යන්නේ. හරිද? කුරුණෑගල දරුවන්ට විතරයි ෆිසිකල් යන්නේ. ඒක තියෙන්නේ ඉරිදා 5යි කාල රාත්‍රී 9. 5යි කාල රාත්‍රී 9. 8:45ට බස් තියෙන කට්ටිය කල්තිය චුට්ටක් ගියර කමක් නැහැ. ඉරිදා 5යි කාල 9 ලබන ඉරිදා පටන් ගන්නවා. එතකොට ඔන්ලයින් ළමයිටත් ඉරිදා 5යි කාල රෑ 9 තියෙනවා. ඒ වෙලට ලයිව් සම්බන්ධ වෙන්න බැරි ළමයිට රෙකෝඩින් බලන්න පුළුවන්. නුවර ළමයිටත් මේකේ ඔන්ලයින් එකට සම්බන්ධ වෙන්න පුළුවන් ෆිසිකල් බැරි හින්දා. එතකොට නුවර ළමයි කොහොමද පේමන්ට් කරන්නේ? අපේ ෆිසිකල් පන්තියේ ළමයිට චූටි මුදලක් වැඩි වෙන්නේ පුතේ MCQ point කියලා. ඒ ළමයි නුවර ළමයි කොහොමද පේමන්ට් කරන්න කියලා මම ගෲප් එකේ දැනුවත් කරන්න. හරිද? ගෲප් එකේ දැනුවත් කරන්න. හරි මම ගෲප් එකේ දැනුවත් කරනවා කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. හරිද? නුවර ළමයිට මම අනික මේ අඟහරුවාදා පන්තියේදීත් රිවිෂන් එකේදීත් කියන්න කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ ඔන්න ඕක තමයි පුතේ මේ 25 ළමයිට දැනුවත් කිරීම. මේ විශේෂයෙන්ම MCQ point පන්තියට සම්බන්ධ වෙන්න හැම ළමයෙක්ම සම්බන්ධ වෙන්න කොච්චර වැඩ තිබ්බත් මේකට සම්බන්ධ වෙලා හැබැයි වැඩ ගොඩ ගහ ගන්න නැතුව එකින් එකට කරගෙන යන්න ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. මේ වෙලාවේ ලොකු කැපකිරීමක් කරලා ඔයාලා හරියට වැඩ කරගෙන ගියොත් පුතේ ඔයාට මේ කොටස ගොඩ දා ගන්න පුළුවන්. හරිද? ඒ වගේම මම මේ මාසයේ මම මේ වෙලාවෙත් මම ළමයි කීප දෙනෙකුට අපේ කීප දෙනෙකුට කියන්නේ වැඩි ප්‍රමාණයකට ගිය සිකුරාදා මම මේ වැඩේ පටන් ගත්තා. අපි අර ඔන්ලයින් ළමයි කීප දෙනෙක් කියන්නේ බහුතරයකට ප්‍රමාණයකට මේ කතා කරලා කොහොමද වැඩ කරනවද නැද්ද කියලා අහලා ඇහුවා. මේ ඒකේ සමහරක් ළමයි කීප දෙනෙක්ගෙන් මේ කීප දෙනෙක්ගේ කතා කරාට පස්සේ මේ ඒක මමමයි කරපු වැඩක්. කතා කරාට පස්සේ සමහරක් ළමයි ෆෝන් ආන්සර් කරපු නැති ළමයි කිව්වොත් ඒක මම ගොඩක් කලකට අර මේ මට සමහරක් වෙලාවට මැසේජ් දාපු ළමයි විශේෂයෙන් බැලුවා මම. ඒ ළමයි අර මොන හරි විස්තර අහලා තිබ්බ ළමයි. ඉතින් ඒ ළමයිට කතා කරලා බලපුවාම සමහරක් ළමයි හුද්දට වැඩ කරන යනවා. සමහරක් ළමයි තවමත් ලොකුවට වැඩ කරන යන්නේ නැහැ. ඉතින් විභාගයට මාස 5යි තියෙන්නේ. දින 150ක් විතර තියෙන්නේ. 150ක් 55ක් විතර. 150ක් කියලා ගන්න. ඔයා වැඩ කරන්න ඕන වෙන කවුරුවක්වත් නෙමෙයි. ඔයා වැඩ කරන්න ඕන. ඔයා වැඩ කරොත් තමයි ඔයා දිනන්නේ. ඒකින්ද මේ ටික වැඩත් එක්ක එකතු වෙලා සෙට් වෙලා යන්න විශේෂයෙන්ම අපි මාස 2කමාරක් 3ක් ඇතුළත මාස 3යි හමාරක් ඇතුළත අනිවාර්යෙන් මේ වැඩේ ඉවර කරන්න ඕනේ.
ඉවර කරලා අපි දින 19 වැඩපිළිවෙලට යන්න ඕන. ඒක සුපිරි වැඩපිළිවෙලක්. ඒකට යන්න නම් අපි මේ ටික ඉවර කරගන්න. ඒකින්ද වා ලොකු කැපකිරීමකින් මේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවේ හොඳ කැපවීමකින් වැඩ කරන්න. හරිද? 2025 ළමයිට ওই ටික තමයි මම 25 ළමයිට 26 ළමයිට යන්න පෙර 25 ළමයිට පොඩි දෙයක් කියලා එන්නම්. එන්නකො. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ නම්බර දෙකට කෝල් කරලා අහන්න පුළුවන්. මේකට කෝල් කරන්න, මේකට කෝල් කරන්න, මේ ගැටලුවක් තියෙනවා මේක කරන්න. ඊට අමතරව ඔයාලට පුතේ මේ මාසේ පේමන්ට් කරන ගෲප් එකේ අපි ඔක්කොම පේමන්ට් විස්තර දාලා තියෙන්නේ. ඔයා පේමන්ට් කරන ඒවා යවන්න ඕනේ මෙන්න මේ නම්බරයට. මේ WhatsApp නම්බරයට තමයි මේ මාසේ ඉඳලා යවන්නේ. පේමන්ට් කරන ඒවා අනිවාර්යයෙන්ම මේ WhatsApp නම්බරයට තමයි යවන්නේ. අනිවාර්යෙන් මේකට යවන්නේ අර 305 තියෙන කල්තිය නම්බරයට යවන්න එපා. ඒ නම්බරෙන් ලින්ක් හම්බෙන්නේ. ඒ නම්බරෙන් ලින්ක් හම්බෙයි මේකට තමයි පුතේ ඔයා යවන්න ඕන. ඔන්න නැවත වරක්ව දෙකටම යවන්නත් එපා. මේකට යවන්න. සමහරට යවලා දවසක් දෙකක් විතර ඉන්න වෙයි. පොඩක් සමහරට මිස් වෙන්න පුළුවන්. ඒකයි කියන්නේ අරකට යවන්න එපා. දැන් ඒකට මේකට දාපු ගමන් බැලුවේ නෑනේ කියලා අරකට යන්න එපා. දාපු ගමන් බැලුවේ නෑනේ කියලා අරකට යන්න දාන්නත් එපා. එතකොට ඒකටත් යනවා. ඒතර අවුල්නේ. ඉතින් මේකට විතරක් දාන්න. හරිද? හරි. එහෙනම් පුතේ ඕක තමයි මේ කතන්දරේ. අපි 2026 දරුවන්ට යමු විස්තරයට. 26ට යන්න ඉස්සෙල්ලා මේ 25 දරුවන්ට මේ පොඩි දෙයක් කියන්න අමතක වුණා. දැන් මේ 25 ළමයිට තියෙන්නේ මේ බදාදයි කුරුණෑගල ළමයිට බදාදා විතරද කියලා හයි. නෑ. අර ඉරිදා යන වැඩසටහනේ කොහොමත් යනවා මේ මම කියන්නේ රිවිෂන් දරුවන්ටයි තියරි දරුවන්ටයි නුවර දරුවන්ටත් මේ සෙනසුරාදා යන වැඩේ හැම තියෙනවා. එතකොට ඔන්ලයින් ළමයිට අපි ඒක රෙකෝඩින් දෙනවනේ. ඒකෙන්ද ලයිව් දෙනවනේ. ඒකෙන්ද අවුලක් නැහැ. ඉරිදා ඒක අපි ගෲප් වලට සම්බන්ධ වෙච්චාම මම කියන්න. එතකොට අර සාමාන්‍ය සුපුරුදු විදියටම ගියපු වැඩේ යනවා. ඒ කියන්නේ රිවිෂන් ළමයිට බදාදා 7:30 2:30 ගියපු එකයි කවද්ද ඉරිදා ගියපු එක ඉරිදා උදේ 8:12 ගියපු එක යනවා. දපස්ට් එකට අඟහරුවාදා 7:2:30 ගියපු එකයි සෙනසුරාදා උදේ 8:12 ගියපු එක දිගටම යනවා. හරිනේ. ඔන්ලයින් ළමයිට බදාදා 7:30 2:30 දෙනවා. අර ඉරිදා එක දෙනවා ඉරිදා 8:12 දෙනවා. මම ඒකත් ඕන ලියන්නම්. ඉරිදා 8:12. මෙතන සෙනසුරාදා 8:12 දෙනවා. මෙතන ඉරිදා 8:12 දෙනවා. හරි. ඔක මට අමතක වුණා. අපි දැන් යනවා 26ට යමු. හරි. 26 දරුවන්ට අපි කුරුණෑගල නම් වෘත චලිතේ පටන් ගත්තා. නුවරත් චුට්ටක් පටන් ගත්තා. එතකොට මේ මාසේ වෘත චලිතයයි භ්‍රමණ චලිතයයි ඉවර කරනවා. භ්‍රමණ චලිතේ ඉවර කරන්න පුළුවන් චූට්ටක් ඕනනම් ඉතුරු වෙයි. ඒ දෙක සම්පූර්ණයෙන්ම මේ මාසේ ඉවර කරනවා. එතකොට පුතේ ඊට අමතරව 16 17 පේපර් කියන දෙකත් අපි ඉවර කරනවා. මේ මාසේ 2026 ළමයිටත් ওই ටික වැඩපිළිවෙල ලස්සනට යනවා. එතකොට 2026 දරුවන්ට YMB එකේ තියෙන්නේ ඉරිදා 1:05 පේපර් ක්ලාස් එක බ්‍රහස්පතින්දා 2:35. ඒකෙත් මම කරන්නේ හොඳට සාකච්ඡා කරනවා. මම ළමයි ලව්වම ලකුණු දම්වනවා. එතකොට තමන්ගේ අඩුපාඩු තමන්ටම තේරුම් ගන්න පුළුවන්. එතකොට තමන්ගේ වීක් පොයින්ට් තමන්ට තේරුම් ගන්න පුළුවන්. එතකොට දපස්ට් එකේ තියෙන සෙනසුරාදා 1:05 පේපර් ක්ලාස් එක බ්‍රහස්පතින්දා 2:35. එතකොට සර් මේ පේපර් ක්ලාස් එකට මගේ පන්තියෙන් නැති දරුවන්ට එන්න පුළුවන්ද? පුළුවන් පුතේ. එන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඇවිල්ලා ලියන්න සාකච්ඡා කිරීම යනවා. එතකොට අපි මේ පේපර් ක්ලාස් එකේදී කරන්නේ එක සතියක් ලියනවා. අනිත් සතියේ සාකච්ඡා කරනවා. එහම සතියක් කර සතියක් තමයි වැඩේ යන්නේ. හරි. එතකොට මේ වෘත්ත චලිතය භ්‍රමණ චලිතය ගැන කතා කරපුවාම ගොඩක් ළමයි හිතන්නේ වෘත්ත චලිතය භ්‍රමණ චලිතය හරි අමාරුයි, හරිම අමාරුයි කියලා. නෑ. දැන් මේ සතියේ වෘත්ත චලිතය නුවරයි කුරුණෑගලයි කරපු හින්දා මම උන්ට කියන පොඩි කමෙන්ට් එකක් දාන්න කියලා. මේ ලේසිද අමාරුද කියලා. එතකොට උන් දාලා තියේ මේ එහෙම ලොකු අමාරුවක් නෑ. හරි පට්ට ලේසි හරියට ඉගෙන ගන්නවා නම් ගොඩක් එවුන් අමාරුයි කියනවා හරි ලේසි. හරි උඹ ඇවිල්ලා සෙට් වෙලා බලපංකො මේක කොහොමද වෙන්නේ කියලා. හරිද? පට්ටට තේරෙන්න උගන්වනවා. හොඳට ගොඩ දා ගන්න එකයි තියෙන්නේ. ඇවිල්ලා සෙට් වෙලා වැඩ කරන යනවා. එතකොට ඔය 2026 දරුවන්ගේ ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවද? ඔව්. ඔන්ලයින් දරුවන්ට පුළුවන් අපේ YMB එකේ යන ක්ලාස් එක ලයිව් දෙනවා ඉරිදා. පේප් එකත් ඔන්ලයින් පුළුවන් පුතේ. පේප් එකත් ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වැඩේ කරගෙන යනවා. ඒවා විස්තර මම ඉස්සරහට ගෲප් එකෙත් දාන්නම්. ගෲප් එකට සම්බන්ධලා ඉන්න. මේ දැන් දුර ළමයිට ලයිව් සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් ඔන්ලයින් සම්බන්ධ වෙන්න. ඒතකොට
මේ දුර ළමයිගේ මම අනිවාර්යෙන් දැන් පන්ති වල ෆිසිකල් වෙන ළමයිගේ මම හෝම්වර්ක් බලනවා වගේ ඔන්ලයින් දරුවන්ටත් මම කෝල් කරලා අපි වීඩියෝ කෝල් අරගෙන හෝම්වර්ක් කරනවද කියලා චෙක් කරනවා. ඒක අනිවාර්යෙන් බලනවා ඉස්සරහට මේ මාසෙ ඉඳලා මේකින්ද අනිවාර්යෙන් සම්බන්ධ වෙලා වැඩේ කරන යන්න. එහෙනම් ඔන්ලයින් ක්ලාස් උත් තියෙනවා. ඔන්ලයින් යන්නේ ඉරිදා 1:05. එතකොට පේප් එක යන්නේ බ්‍රහස්පතින්දා 2:35. කාට හරි ඔන්ලයින් එවලට සම්බන්ධ වෙන්න බැයි නම් වීඩියෝ ලබා දෙනවා. හරි නේද? එහෙනම් 2026ත් හරි තව මොන හරි ගැටලු තියෙනවා නම් මම නම්බර්ස් ටිකක් කියන එකට කතා කරලා අහගන්න පුළුවන්. එන්නකෝ අලුත්ම බැච් එක 2027. එයාලගේ අලුතෙන් මේ මාසේ පටන් ගන්නවා මිනුම් උපකරණ. හරිද? මිනුම් උපකරණ පටන් ගන්නවා මුල ඉඳලා සෙට් වෙන්න වැඩේ කරගෙන යමු. ඊට අමතරව බ්ලේම් බ්ලාස්ට් 5යි 6යි 7යි කියන පේපර්ස් තුනක් අපි මේ මාසේ සාකච්ඡා කරනවා. එතකොට තියෙන්නේ YMBA එකේ කුරුණෑගල බ්‍රහස්පතින්දා 8 ඉඳලා 12 වෙනකන් තියෙනවා. ද ෆස්ට් එකේ ඉස්කෝලේ පටන් ගන්නකම් විතරයි. ද ෆස්ට් එකේ සිකුරාදා 8 ඉඳලා 12 වෙනකන් තියෙනවා. ඊට පස්සේ ඔන්ලයින් දරුවන්ට බ්‍රහස්පතින්දා 8 ඉඳලා 12 වෙනකන් උදේ තියෙනවා. කුරුණෑගල තියෙන එක ලයිව් දෙනවා. හිතන්නකො බැරි වෙලාවක්වත් මේකට ලයිව් සම්බන්ධ වෙන්න බැරි කෙනෙක් ඉන්නවනම් අපි රෙකෝඩින් දෙනවා. ඔය සමහරක් නුවර පාසල් වල මේ වෙනකොට ඉස්කෝලේ පටන් ගන්නනේ. ඒතර අපි මේ ක්ලාස් අරන් එනවා සෙනසුරාදා නුවර දරුවෝ සෙනසුරාදා අරන් එනවා. මේ කුරුණෑගල දරුවෝ අපි ඉරිදට අරන් එනවා. ඒතර නුවර දරුවන්ට දැන් සමහරක් ඉස්කෝලේ පටන් ගන්න හින්දා එන්න බැයි නම් ඔන්ලයින් එකට හරි සම්බන්ධ වෙන්න තව මාසෙකින් එකමාරකින් විතර අපි ගේනවනේ සෙනසුරාදාට. එතකොට ආයෙත් ෆිසිකල් එන්න පුළුවන්. හරිද? එහෙම ඇවිල්ලා සෙට්ලා වැඩේ කරගෙන යන්න මේ ඔක තමයි පුතේ කතන්දරේ. මේ ටික සෙට් වෙලා හොඳට වැඩ කරගෙන යන්න 27 ළමයිටත් කියන්නේ ඉතාම ඕමනාවෙන් වැඩ කරගෙන යන්න ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. දැන් ඔයාලට මේක බලන්න ඉස්සෙල්ලා 25 අයියලා අක්කලාගේ පොඩි පොඩි විස්තර ටිකක් දකින්න එයාලා ලොකු වැඩපිළිවෙලක් යනවා. ඔයාලට මේ එක පොඩි වැඩපිළිවෙලක් එයාලට වැඩපිළිවෙල ගොඩක් යනවා. ඉතින් ඔයාලත් සම්බන්ධ වෙලා ලස්සනට වැඩේ කරගෙන යන්න හොඳට මහන්සිලා වැඩේ කරගෙන ගියොත් ඔයාලට පුතේ මේක දිනන්න පුළුවන් වෙනවා. හරි එතකොට 25 ළමයිටයි 26 ඊට පස්සේ 27 හැමෝටම කියන්නේ ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මෙන්න මේ නම්බර වලට කතා කරලා විස්තර අහන්න. මම වේගෙන් මේ කතා කරගෙන යන්නේ මේ වැඩි වෙලාවක් නැති හින්දා ඔයාලත් ඉතින් වැඩි වෙලාවක් වෙන් කරන්න බැරි හින්දා මොන හරි ගැටලුවක් තියෙනවා මේකට කතා කරලා අහන්න. විශේෂයෙන්ම පේමන්ට් කරන්නේ කරාට පස්සේ පේමන්ට් ඩීටේල්ස් ඔක්කොම ගෲප් එකේ දාලා තියෙනවා. පේමන්ට් කරාට පස්සේ ඔයාලා එවන්නේ රිසිට් එවන්නේ මේ නම්බරේට. රිසිට් එවන්නේ මේ නම්බරේට. කල්තියා නම්බරේට නෙමෙයි රිසිට් එවන්නේ මේ නම්බරේට. කලින් නම්බරේ ලින්ක් එනවා විතරයි. ඔයාලා මොනම හේතුවක් නිසාවත් මේකට දැම්මට පස්සේ රිසිට් එක බලලා නැහැනේ. ඒකින්ද අරකටත් යනවා කියලා ඒකට යවන්න එපා. මේකට විතරක් රිසිට් එවන්න. මේකට විතරයි. ලින්ක් එන්නේ අර කලින් නම්බරෙන් අපි ගාව තිබ්බ 0යි 71යි 408යි 8යි 305 කියන නම්බරෙන් ලින්ක් එයි ඔයාලට. ලින්ක් එයි. ඕක තමයි කතන්දරේ. හරිද? ඉතින් මේ ඔය ටික කියන ගමන්ම මේ තව පොඩි දේවල් ටිකක් කියන්න තියෙනවා. මේ විශේෂයෙන්ම හැම පන්තියකටම අපි ටෙලිග්‍රෑම් ගෲප් එකක් හදනවා. ඒකින්ද WhatsApp ගෲප් එකේ ඉන්න හැමෝම ටෙලිග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න. එතකොට ඒකේ අර පරණ මැසේජ් එකක්ම බලන්න පුළුවන්. එයා ලොකු වැඩසටහනක් තියෙනවා. ඒකින්ද හැම ළමයෙක්ම ටෙලිග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න. හරි. එහෙනම් පුතේ ඔක තමයි විස්තර ටික. සම්බන්ධ වෙන්න 25 ළමයිට හෙට අනුමාන රෙකෝඩින් කරනවා. ඒක අනුමානෙක ඉක්මනට දානවා. ඒකත් බලන්න. හරි එහෙනම් අපි අද නවතිනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.